Hello everyone, welcome to my YouTube channel. මගේ නම අරවින්දි. මේක දැන් මම මේ පටන් ගත්තේ book review channel එකක්. ඔයගොල්ලෝ දන්නවා මමත් දැකලා තියෙනවා ලංකාවේ සහ පිට රටවල් වල ගොඩාක් book reviews channel තියෙනවා. ඒවා මමත් බලනවා මමත් ආසයි. ඉතින් ඒනට මට ආස හිතුණා මගේම කියලා YouTube channel එකක් පටන් ගන්න. මොකද හේතුව මට ඇත්තටම ඕන වුණා මට දැන් පොතක් කියවුවහම ඒ පොත මට දැනෙන විදිහ ඒ පොතේ ඉන්න චරිත ඒ පොත මට බොන්ඩ් වෙන විදිහ සමහරක් වෙලාව තියෙනවානේ අපි පොතක් අපිට ගොඩක් දැනුනහම අපිට පොත සෑහෙන සේෆ් ප්ලේස් එකක් වෙනවා සමහරක් වෙලාවට අපි කොහේ හරි ඉන්ටර්විව් එකකට හරි මොකක් හරි එකට යද්දී ඒ පොත අපේ බෑග් එකේ දාගෙන රංගනවා නිකන් අර අපිට නිකන් ගාඩ් එකක් වගේ අපේ යාළුවෙක් ළඟ ඉන්නවා වගේ එහෙම දැනෙනවානේ අර ඒ වගේ මට දැනිච්ච පොත් සමහරක් විට හැමෝම දන්න ජනප්‍රිය පොත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි කවුරුත් දන්නේ නැති පොත් වෙන්න පුළුවන්. ඒ වගේ පොත් මට දැනුණ විදිහ ඒක මේ ෂෙයා කරගන්න. ඉතින් සමහරක් විට එකෙන් දැන් තව දෙයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ අපි පොඩි කාලේ වුණත් මොකක් හරි කතාවක් බැලුවම හරි පොතක් කියවුවම පස්සේ හරි දැන් ඒක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්නේ. දැන් එක ඔඩියන්ස් එකකට එක විදිහකට දැනෙච්ච දෙයක් තව ඔඩියන්ස් එකකට තව විදිහකට දැනෙන්න පුළුවන්. කියන්නේ සමහරුක ආස වෙන්න පුළුවන් එක කැරක්ටර් එකකට සමහරු ආස වෙන්න පුළුවන් තව කැරක්ටර් එකකට. ඒගොල්ලන්ට වැඩියෙන් රිලේට් වෙන්නේ සහ වැඩියෙන් දැනෙන්නේ එක කැරක්ටර් එකක්. සමහර කටට ඒ කැරක්ටර් එක පේන්න බෑ. දැන් ගොඩක් කාට අපි කියනවනේ අර නිකන් සමාන හදවත් ඇත්තෝ කියලා අර සහෘදයෝ කියලා කියන්නේ. අර same hearted කට්ටිය කියන්නේ මට දැනෙන දේ මෙයාටත් දැනෙනවා. ඉතින් මට ආසයි සමහරක් විට මම මේ ෂෙයා කරගන්න දේවල් වලින් ඒ වගේ කියන්නේ අපිට අර පොඩි ලෝන්ලි ගතියක් තියෙනවානේ සමහරක් වෙලාවට මට විතරද මෙහෙම හිතෙන්නේ එහෙම කියලා එහෙම නැති වෙන්න කියන්නේ සමහර විට ඔයගලන්ටත් මට දැනෙච්ච දේම දැනෙන්න පුළුවන් සමහරට ඔයගලන්ට ඊට වඩා ඔපොසිට් දෙයක් දැනෙන්න පුළුවන් මට ආසයි ඉතින් මේ දේවල් ෂෙයා කරගන්න. ඉතින් ඒක නිසා තමයි මම මේ channel එක පටන් ගත්තේ. මේ ඉතින් okay welcome to my YouTube channel. ඉතින් මම අද මුලින්ම රිවිව් කරන්න හිතාගෙන ආවේ මෙන්න මේ පොත ඇලිගෝනා සහ වනාන්තරය මේ මට පේනවා ඉතින් මේක මම කියවලා වැඩි වෙලා පොඩ්ඩක් අර මේ ඩැමේජ් වෙලා චුට්ටක් එහෙම තියෙන්නේ මගේ සමහර පොත් ඒ වගේ එක නම් ගන්න එපා මේ කොහොම හරි මේ පොත මම දැන් මේ සාරික පටන් ගන්නකොටම මාගේ යාළුවෙක් එක්ක මම කතා වුණා මොකද මුලින්ම දාන්නේ කියලා කතා වෙනකොට ඉතින් එක එක පොත් තිබ්බ සමහරක් පොත් රොමෑන්ස් සමහරක් පොත් ගත්තොත් එහෙම සයිෆයි ඉතින් ඒ වගේ එක කැටගරිස් වලට අයිති වෙන පොත් තිබ්බා. මට නිකන් අර ඕන නිකන් සිම්පල් පොතක් දාන්න. අනිත් එක අර දැන් මොකක් හරි අපි තුමු BL එකක් වගේ දැම්මොත් මේක කෙලින්ම ලේබල් වෙනවා. මේ වගේ කියලා. ඒ කියන්නේ මම ඒකට බය නෙවෙයි. මම ආස නැහැ කියන්නේ එක පාටම දෙයක් එහෙම ලේබල් කරනවට සමනයි. ඉතින් ඒක නිසාම මේ හැම දෙයකටම බැලන්ස් වෙන විදිහට මට මේ පොත තමයි මුලින්ම ඔළුවට ආවේ. ඉතින් මේ පොත ගැන කතා කරොත් මේ පොත ඇවිල්ලා මම මුලින්ම කියවන්න ගත්ත කියන්නේ ගත්තොත් අර පොඩි හෝඩිය පොත් නෙමෙයි චුට්ටක් මේ වගේ මේ සයිස් පොත් කියවන කාලේ කියන්නේ 4 වසර 5 වසර වගේ කාලේ මුලින්ම කියවන්න ගත්ත පොතක්. ඉතින් මේ පොත මට අර සෑහෙන ඒ කාලේ දැනුණ පොතක්. දැන් මම මේ පොත ඊයේ පෙරේදත් කියුවා බව් මේ රිවිව් කරන්න කලින්. එතකොටත් මට ඒ කාලේ අර දැනෙච්ච අර බඩේ සමනලු පියාඹන ගතිය ඒ විදිහටම දැනුණා මේ. ඒ කියන්නේ මියට ක්‍රෂ් මං ඒ කියන්නේ මේකේ ඉන්නවා මේ සුදු ඇලිගෝනාගේ කතාවේ ඔයගොල්ලෝ දන්නා කියන්නේ මේ කතාවේ බොයි කෙනෙක් ඉන්නවා. එයා ආවිලා සුදු වැද්දා කියලා තමයි ඒකේ තියෙන්නේ. කියන්නේ කොටිම මේ ඇලිගෝනාගේ කතාවේ දෙවෙනි කොටස සුදු වැද්දා. ඒ කතාවේ ඉතින් ගොඩක්ම මේන් කැරක්ටර් එක තමයි ඒ බොයි. ඉතින් ඔයගලන්ට කියන්න පොඩි කාලේ මට මතකයි මේ මගේ 5 වසර විතර මම මගේ හොඳම යාළුවට කිව්වා මේ මම මේ ගිහින් තියනවා මහියංගනේ. ඒ ගියාම මේ මම දැකලා තියෙනවා කියලා මගේ ළමයා සෑහෙන මේ ඊළඟ පව්වනේ මගේ යාව නිකන් ඇඳුවා. ඉතින් එයා මං කියන දේ අර හදවතින්ම විශ්වාස කරා. මගේ යාළුවා එයාව දැකලා තියෙනවා නේද? මම නරක මිනිස්සෙක් ඉතින් ඊට පස්සේ පොඩි කාලේ ඉතින් කොහොම හරි මේ පොතේ author ඇවිල්ලා R.L. ස්පිට්ලර් මේක ගොඩක් ප්‍රසිද්ධ කතාවක් සාමාන්‍යයෙන් කියලා තියෙන අය දන්නවා. ලංකාවේ ප්‍රසිද්ධ author කෙනෙක් ඩොක්ටර් රිචඩ් ලයනල් ස්පිට්ලර්. හරිද? ඉතින් මේ author ඇවිල්ලා ලංකාව කියන්නේ මම ඉපදිලා තියෙන්නේ ලංකාවේ. මම දන්න මේ මම අහලා තියෙන යා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියලා. ඒකට Google එකේ සර්ච් කරාම ආවේ ශ්‍රී ලංකන් කියලා නැෂනලිටි එක. ඉතින් කොහොම හරි
එයා ලංකාව ඇතුලේ ලංකාවට ගොඩාක් ආදරය කරපු කෙනෙක්. ලංකාවේ ආදිවාසීන් එක්ක එකට කාලය ගත කරපු, ඒගොල්ලන්ට බෙහෙත් කරපු එහෙම ඩොක්ටර් කෙනෙක් එයා. ඉගෙනගෙන තියෙන්නේ රොයල් කොලෙජ් එකේ. ඊට පස්සේ කොළඹ කැම්පස් එකට ගිහිල්ලා එහෙම එයාගේ අධ්‍යාපනය අවසන් කරලා තියෙනවා. ඉතින් මම දැක්ක මේ මෑතකදීත් මේ වනිලා ඇත්තෝ එයාගේ දුවෙක්ව හම්බ වෙන මොකක් හරි වීඩියෝ එකක් මම දැක්කා සෝෂල් මීඩියා වල හරි රූපවාහිනිය හරි පෙන්නවා. හරිම මේ හරි කියුට්. ඉතින් ඒ කියන්නේ අර එයාගේ දුව අර වනිලත්තුම පොඩි කාලේ වඩාගෙන ඉඳලා තියෙනවා හරි එහෙම කතාවක්. ඉතින් හරිම ලස්සනයි ඒ දේවල්. පෞද්ගලිකව ඉතින් මම මේ ඕතට සෑහෙන ආස කරන කෙනෙක් මෙතුමා. මොකද එයා කියන්නේ ගොඩාක් වයිල්ඩ් ලයිෆ් එක ගැන ඊළඟට ආදිවාසීන් ගැන ඒ ළඟින් ආශ්‍රය කරලා ලබාගත් අත්දැකීම් ඒ දේවල් හරිම ලස්සනට එයාගේ කතාවලට ඇතුළත් කරලා තිනවා මෙතුමා. දැන් මේ ඇලිගොනස වනාන්තරයේ ඔරිජිනල් එක ඇවිල්ලා Where's the white Samba roams. එතකොට ඒ වගේ ඊට පස්සේ Wild White Boy තමයි දෙවෙනි කොටස. ඒ වගේ දැන් මේවා සිංහලට පරිවර්තනය වෙච්ච මේ තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. එතකොට දැන් තව තියෙනවා මෙතුමාගේ Savage Century ඊට පස්සේ ওই වගේ පොත් ගණනාවක්ම එතුමා විසින් රචනා කරලා තියෙනවා ලංකාවේ වනාන්තර ආශ්‍රිතව ඒ එතුමා කර මේ ඇවිදපු ඒ දේවල් යාලා ලබාගත් අත්දැකීම් ඊළඟට වැඩි ජනතාව ආශ්‍රයෙන් ඒගොල්ලන්ගෙන් ලැබිච්ච දේවල් ඒ දේවල් හරිම ලස්සනට එයා ලියලා තියෙනවා. එතකොට මම දන්නේ මට මේ පොත මේක ගොඩක්ම මම දැන් රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම ළමයින්ට. කියන්නේ පොඩි ළමයින්ට සෑහෙන හොඳ පොතක්. මොකද කියන්නේ හරිම සිම්පල් මේ ලියලා තියෙන විදිය. මොකද මේකේ පරිවර්තක වහල තන්ත්‍රී කියලා මහත්මයෙක්. එතුමා බොහොම සිම්පල් සරල සිංහලට මේක පරිවර්තනය කරලා තිනවා. ඒ වගේම හරිම රසවත් විදියට කතාවේ තියෙන රසවත්භාවය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැති විදියට මේක පරිවර්තනය කරලා තිනවා. මේ කතාව මම සරලව කිව්වොත් මේකේ වෙන්නේ ඕලන්දේ අගනගරයක හිටපු පොඩි ළමෙක් කියන්නේ අවුරුදු 14ක විතර බොයි කෙනෙක්. එයා මේ යනියන් අර මුහුදු ගමන් යන්න ගොඩාක් අර ආසාවෙන් හිටපු කෙනෙක්. එයාගේ අර ඒ කාලේ හිටපු අයියා කෙනෙක්, ඒ කියන්නේ නාවිකයෙක් වෙලා හිටපු අයියා කෙනෙක් එයා කියන කතන්දර අහලා එයාගේ ඇඩ්වෙන්චර්ස් ගැන අහලා ඉතින් මෙයා සෑහෙන අර කියුරියසිටි එකක් තිබ්බ කෙනෙක් මුහුදු ගමන් ගැන. කොහොම හරි මේ මොකක් හරි ඉස්කෝලේ ප්‍රශ්නයක් වෙලා මෙයා එයාගේ ටීචර්ට ගහලා මේ ගෙදරින් පැනලා යනවා. තාත්තට තියෙන බයට තාත්තට පනිෂ් කරයි කියලා. ඊට පස්සේ මෙයා කොහොම හරි ඔහොම ගිහිල්ලා නැව සමාගමකට බැඳිලා ඒ නැව සමාගම ලංකාව ආසන්න මුහුදුබඩ ප්‍රදේශයකදී ඒ නැව මේ අර මුහුදු කලාපයේදී ඒ නැව මේ අනතුරට ලක් වෙනවා. සුරසනක් ඇවිල්ලා ඒ නැව මුහුදුපත් වෙනවා. මෙයාව ඒ නැවේ හිටපු මෙයාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වෙච්ච නාවිකයෙක් මෙයාව ලී කොටයකට බැඳලා මේ එයා ඉතින් මුහුදට තල්ලු වෙලා එනවා. මුහුදෙන් මේ ගෙවරලට තල්ලු වෙලා එනවා සෝරි. ඊට පස්සේ මේකෙන් පස්සේ යා මුලින්ම වෙරළේ ටික කාලයක් ඉඳලා යට තියෙනවා. යට වෙරළේ ජීවත් වෙන්න බෑ මේ සර්වයිව් වෙන්න අමාරුයි වෙරළේ තියෙන කැම මදි කියලා. එයා කැලේ ඇතුළට ගිහිල්ලා කැලේ සතුත් එක්ක ෆ්‍රෙන්ඩ් වෙන හැටි. ඊට පස්සේ අර එයා ඒ සතුත් එක්ක ටික කැලේ සතුන් අඳුර ගන්න හැටි ගංගේ අඩි සලකුණු වලින් ඒගොල්ලන්ගේ බිහේවියර්ස් වලින් ඒගොල්ලන් අඳුර ගන්නවා. දස් වැල් අඳුර ගන්නවා, කෑම අඳුර ගන්නවා. ඊට පස්සේ චුට කාලෙකින් එයා වැඩි පවුලක් එක්ක මේ එකතු වෙනවා. එතනත් පොඩි ෆයිට් එකක් ගිහලා එම තමයි යාළු වෙන්නේ. ඊට පස්සේ ආයේ මෙයාව සිංහල මිනිස්සුන්ට මේ මිනිස්සු මෙයාව දකිනවා. දැකලා මෙයාව අල්ලන් යනවා රජතුමා. ඒ විදිහට මේ කතාව යන්නේ. මම ස්පොයිල් කරන්න සමා වෙන්න යට මේ කතාව ඇත්තටම ස්පොයිල් වෙන්නේ නැහැ. මේ කතාව ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙයා එනවා අන්තිමට ආපහු එතනින් ගැලවිලා මේ එනවා එයාගේ වැඩි පවර් කියන්නේ එයා හිටපු ඒ ෆැමිලි එක හොයාගෙන ඇවිල්ලා එතනින් ගර්ල් කෙනෙක් වැඩි කරනවා. ඊට පස්සේ දෙන්නාත් එක අල්ලගෙන යනවා මේ. එයා අර මුලින්ම වනාන්තරයට අතුරු වුණ කාලේ යාට අර යාළු වෙච්ච සත්තු ඉන්න විලක් තියෙනවා ජලාශයක්. ඒ ජලාශය ගාවට දෙන යනවා. ඉතින් එහෙම තමයි මේ ඇලිගෝනා සහ වනාන්තරය පළවෙනි පොත අවසන්නේ. ඊට තමයි දෙවෙනි පොත පටන් ගන්නෙ. පොඩක් එක්සයිටඩ් වෙලා ඉන්නේ. මොකද මට පළවෙනි මම එහෙම වීඩියෝ එකක් කරන පළවෙනි වතාව I'm sorry නිකන් උංගල් වගේ හැසිරුණා නා. ඉතින් එහෙම තමයි මම දන්නේ තව මොනවද මම මේ පොත ගැන කියන්න ඕනේ කියලා. ඉතින්
මේ කතාව අසනයි කියන්නේ ඉතින් හරිම කියන්නේ ඒ වැඩි ජනතාවකගේ ඒගොල්ලෝගේ කල්චර් එක හිටන් හරිම ලස්සනට තියෙනවා. අපි එක්සැම්පල් එකක් විදිහට මම කියවන්නම්. ඊළඟ දවසේ කැලේ තුළට ගොස් තමාම දුන්නක් සාදාගෙන ආවා. ඔහු මුවෙකු මරා එය ලෙන තුළට ගෙනවිත් දුන්නත් ඊතල දෙකකුත් සමග ඒවා බිමට දැම්මා. එයින් සියල්ලම දැනගත්තා හැන්ස්ට රනිව විවාහ කරගන්න අවශ්‍ය වී ඇති බව. මහල මිනිසා ඔහුගේ කැමැත්ත හා ආශිර්වාදය දුන්නා. ඉතින් එතකොට අර තේරෙනනේ ඒගොල්ලන් කොහොමද ඒගොල්ලන්ගේ විවාහ සම්ප්‍රදාය තියෙන කියලා. අර ඒ වගේ ඒගොල්ලන්ගේ කියන්නේ මේ පොතේ ගොඩාක්ම හැම කල්චර් එක පෙන්වන්නේ නැහැ. ඒතර පෙන්වනවා අපේ කාලේ ජනතාවගේ කරුණාවන්තකම, මිනිස්සුන්ගේ විදිහ. ඒ වගේ මේ කාලේ හිටපු රජතුමා යා එච්චර කොන්ද පණ තියෙන කෙනෙක් නෙමෙයි. නුවර යුගයේ හිටපු එක රජ කෙනෙක් කවුරු හරි අන්තිම මම හිතන්නේ අන්තිම කාලේ හිටපු රජ කෙනෙක් මම දන්නේ මම ගස් කරේ මෙයා කියලා. නරේන්ද්‍ර සිංහ කියලා. අර සෙල්ලම් නිරිදු කියලා කියන්නේ. ඉතින් මම දන්නේ මට ෂුවර් නැහැ කවුද කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ කතාව යන්නේ. ඉතින් මම කියන ඔයගොල්ලන්ටත් අරගෙන කියවලා බලන්න. ඔයගොල්ලන් ලොකුයි කට්ටිය නම් ඔයගොල්ලන්ගේ බලට අරන් කියවන්න. හරිම ලස්සන කතාවක්. අපේ වයිල්ඩ් ලයිෆ් එකට ආදරේ හිතෙනවා. ඒ කාලේ අපිට ඉතින් අර හිතෙනවා අපේ රට කොච්චර ලස්සනයිද කියලා. අපිට පේන තෙක් මානික හිමේ කිව්වහම අර කැලෑව කොයි මොකක් හරි ගහක් හරි කන්දක් හරි මුදුනට නැග්ගහම නිකන් පේන තෙක් මානේ අර මහා සාගරය වගේ කැලෑව තියෙන්නේ. හිතන්නකො කොච්චර ෂෝක්ද නේ. අර යනවා ඉවරයක් නැහැ කැලෑව. ඒ වගේ ඉතින් ඒ කාලේ ලංකාව කොච්චර සුන්දරයිද ඉතින්. ඒ වගේ දේවල් අපිට යන්න පුළුවන් නිකන් ඒ කාලෙට. එච්චරයි. Bye. See you.